සෝමෝ බ්‍රෑන්ඩ් එකකින් ඇවිල්ලා ඔයාලට ඇවිල්ලා දෙකක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේකේ එක බොක්ස් එක ඇතුලේ ඇවිල්ලා මේ ඇවිල්ලා සිස්වාර් එක තියෙනවා. ආය ඇවිල්ලා මෙන්න මේ අයන් එක තියෙනවා. ඔයාලට පේනවද? අනිත් එක 3 pin ඔරිජිනල් ආපු එක පියුස් එකත් එක්ක ආපු එක තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හැන බරයි බාර්කෝඩ් එකේ ඉඳලා හැමදේම තියෙනවා. ඔයාලා මේ එක බොක්ස් එකක් ගන්නකොට ඔයාලට ඇවිල්ලා මේ දෙකම හම්බ වෙනවා. අපිට இது ரெண்டுமே வந்து உங்களுக்கு கிடைக்கும். இந்த பாருங்க இதுல வந்து நல்ல අයන් උண்டு இருக்கு. හොඳ අයන් එක. ඔයාලා සැලූන් එකක් යූස් කරන කට්ටියටත් ඇවිල්ලා මේක ඇවිල්ලා බය නැතුව යූස් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මේක ඇවිල්ලා එක බොක්ස් එක තුල මේ දෙකම එන්නේ. එවිඩි ஒரு බොක්ස් තුල අවුරුද්දක වගකීම තියෙනවා. එවිඩි ஒரு வருஷம் வாரண்டி இருக்குது. එතකොට ගොඩක් කට්ටිය අහනවා ඇවිල්ලා මේ දවස්වල ඇවිල්ලා කාගෝ වහලානේ මල්ලි කාගෝ දාන්න බෑනේ කියලා. ඒකටත් මම ඔයාලට මේකේ පිළිතුර දෙනවා. එහෙනම් வீடியோ கேள் නම් තේරෙනවා බලන්න. එවිඩි நிறைய பேர் வந்து கேக்குறீங்க சாமா எடுத்த வந்து காகோ போட. இப்படி பிரச்சனை இருக்குது உண்மைதான். பிரச்சனை இல்லாம இல்ல காகோ மூடி இருக்குது. அதுவும் உண்மைதான். කාගෝ ඇවිල්ලා සමහර කාගෝල බඩු ගන්න තියකත් ඇත්ත. ඒ උනාට ඇවිල්ලා හැමදාම එක තියෙන්නේ. තව මාසෙකමාරක් යනකොට ඒවත් අරිනවා இன்ஷால்லா. அதுவும் வந்து துறப்படும். துறப்பட்டன உங்களுக்கு வந்து போடலாம். அதனால இந்த பிரச்சனை டைம்ல வந்து நீங்க சாமா எடுக்கிறது வந்து உங்களுக்கு லாபம் என்ன சொன்னா விலை வந்து குறைஞ்சிருக்குது. பிரச்சனை முடிஞ்ச சில டைம் சாமா வந்து விலை கூடுறதுக்கு கிடைக்கும். அப்படியும் வந்து உங்களுக்கு காகோ வந்து கன்ஃபார்மா வந்து டோட்டலாக மூடுறாங்கன்னு சொன்னா இந்த சாமான் நீங்க எடுக்கிற சாமானை வந்து நான் ரிட்டர்ன் வந்து சல்லி கொடுத்து எடுப்பேன். කොහොමද මම සල්ලි දීලා ගන්නවා එහෙම බය වෙන්න එපා. එහෙම ප්‍රශ්න වෙන්නේ அப்படி வந்து பிரச்சனை ஆகாது. எல்லாம் துறப்படும் இன்ஷால்லா. வளதான்னா හැමදාම ඇවිල්ලා සදා කාලෙටම වහන්න. இப்படி வந்து தொடர்ந்து வந்து மூட மாட்டாங்க. இப்போ தற்காலிகம் வந்து மூடிக்கும். කොහොමද දැන් ඇවිල්ලා එහෙම තිබ්බට ඇවිල්ලා බය වෙන්න එපා. ඉතින් ගොඩක් කට්ටිය යනවා බඩු වරන් ඔයාලා ඇවිල්ලා හැමදාම එදා වැඩ කරනවා වගේ බඩු ටික අරන් තියාගන්න. ඉතින් හේතුව ඇවිල්ලා ඒකට පස්සේ ඇවිල්ලා ගණන් වැඩි වෙන්න ඒක තියෙනවා. අනිවාර්යෙන් ඇවිල්ලා ගණන් වැඩි වෙන්න ඉඩ තියෙනවා. දැන් ඇවිල්ලා මේ ආපු බඩු හින්දා ආපෝ වෙන බඩු ඇවිල්ලා ගණන් ඇවිල්ලා අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ හින්දා ඔයාලා අරන් තියාගන්න ලාභයි මෙවුවා. ඉතින් මම මේ විකුණ ගන්න කියන මේ කියන්නේ ඒකට තමයි විකුණ ගන්න කිව්වත් ඔයාලට මම ඔයාලට ඇවිල්ලා මම පොරොන්දුවක් දෙන්නේ. එහෙම ඔයාලට කාගෝ දාගන්න බැරි වුණා නම් ඇවිල්ලා එහෙම කාගෝ වහලාම නිරන්තරව වහලා දෙනවා. අපි බඩු රිටර්න් ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අෂාන් ඔන්ලයින් කියන්නේ ඒක තමයි. අෂාන් ඔන්ලයින් ඉන්න සොතදායිතා. හරි මේක වෙන්නේ ඇවිල්ලා දිනාර 6යි වෙන්නේ මේ දෙකම. එවිට இது ரெண்டுமே ඔයාලට පේනවා දෙකම ඇවිල්ලා බාර්කෝඩ් එක තියෙනවා. ரெண்டுக்குமே வந்து බාර්කෝඩ් එකේදී බාර්කෝඩ් නැති බඩු එහෙම විකුණන්න බෑ. ඔයාලා දන්නවා මේ වෙලාව ඔරිජිනල් බඩු සෝමෝ බ්‍රෑන්ඩ්ල. එතකොට ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ අයන් එකයි සිස්වර් එකයි මේ බොක්ස් එකේ එන්නේ දිනාර කීයද වෙන්නේ? දිනාර 6යි කොයිට් එක ඕන මතන ඩෙලිවරි ෆ්‍රී ඉක්මන් වෙන කට්ටියට ගන්න බලන්න. ක්වික් පන් රාගල කරලා ඉන්න වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න. සෙට් එකේ ජය වේවා.